යාළුවෝ හැමෝටම ආයුබෝවන්. අපි අද IT Hub එකේ C tutorial lesson එකේ 4th lesson එකක් තරම් ඔයගොල්ලන්ට ආවා. සුපුරුදු පරිදි මම අකිල. අපි ඔයගොල්ලන්ට මේ වෙනකන් lesson 3ක කියලා දීලා තියෙනවා කොහොමද code blocks download කරන්නේ, කොහොමද code blocks install කරගන්නේ සහ කොහොමද අපි project එකක් ආරම්භ කරන්නේ කියලා. හරි. මම ගිය lesson එකේ කිව්වා වගේ අපි අද බලමු කොහොමද අපි දෙයක් print කරන්න කියලා. අපි දෙයක් user ට පෙන්නන්නේ කියලා. සුපුරුදු පරිදි අපිට code blocks open කරගන්න පුළුවන්. මම open කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට මම කියලා දුන්න ප්‍රොජෙක්ට් එකක් හදන විදිහට ප්‍රොජෙක්ට් එකක් හැදුවා. හැදුවම මේ ඉන්ටර්ෆේස් එක තමයි අපිට ඩිෆෝල්ට් එන්නේ. මේකේ තමයි අපි කෝඩ් කරන්න කියලා මම කිව්වා. හරි. වැඩි කතාවක් නැහැ. අපි බලමු කොහොමද දෙයක් print කරන්න කියලා. අපි නිකමට වගේ මේ දැන් මේ ඇවිල්ලා තියෙන එක මෙහෙම build and run කරලා බලමුකෝ. මෙතන මම කිව්වා build and run කරන ප්‍රෝග්‍රෑම් එක run වෙනවා කියන එක. හරි. අපිට පේනවා මේ hello world කියලා එකක්. ඔයගොල්ලෝ පේනවා මෙතනත් මේ hello world කියලා තියෙන්නේ. ඒකම මෙතනත් පේන්නේ. ඕල්නේ පොඩ්ඩක් තේරෙනවා ඇති මේ මෙතන තියෙන දේ තමයි අපිට පේන්නේ කියලා. අපි කොහොමද බලමු ඒක ගන්නෙ. මේක මෙහෙම ඩිලීට් කරලා ඔයගොල්ලන්ට අපි කියනවා ඒකට ස්ටේට්මන්ට් අපි භාවිත කරනවා මේ දෙයක් යූසර්ට පෙන්නන්න යූසර්ගෙන් දෙයක් ගන්න ඒවට ස්ටේට්මන්ට් භාවිත කරනවා. ඇත්තටම යූසර්ට දෙයක් පෙන්නන්න භාවිත කරන්නේ print ස්ටේට්මන්ට් එක printf. printf කියන එක තමයි අපි යූසර්ට දෙයක් පෙන්නන්නේ. ඔයාලට මෙහෙම printf කියලා ටයිප් කරාම බලා ගන්න පුළුවන් මේ යටට තියෙනවා. මේක ඩබල් ක්ලික් කරාම එනවා බ්‍රැකට්ස් දෙකක් එක්ක. අපි දැන් යූසර් දෙයක් පෙන්නන්න ඕන අනිවාර්යයෙන්ම බ්‍රැකට්ස් දෙක ඇතුළේ තමයි ලියන්න ඕන. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කනේ. බ්‍රැකට්ස් දෙක ඇතුළේ අනිවාර්යෙන් ඩබල් quotations තියෙන්න ඕන. මෙන්න මේ ඩබල් quotations ඇතුළේ තමයි අපි දෙයක් යූසර්ට පෙන්නන්න ඕන. අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. ඩබල් quotations ඇතුළේ තියෙන දේ ඒ විදිහටම තමයි යූසර්ට පේන්නේ. අපි ලියමු. This is my first program. ලියලා මේක run කරලා බලමු build and run කරලා බලමු. ඔයාලට දැක්ක නේද build and run කරන අපි දැන් run වෙන්නේ නැහැ. මොකුත් එන්නේ නැහැ අපේ interface එකේ. මෙතන අවුල තියෙන්නේ මෙන්න මේ මෙතන square රතු පාට square එකක් පේනවා. ඔයාලට පේනවා ඇති. ඒක ඒ square එකෙන් කියන්නේ මම ඔයාලට කලින් කිව්වා මෙතන square එකක් එනවා අනිවාර්යෙන් error එක. කියන්නේ අපි මුලින්ම බලන්න ඕනේ මේ පේලිය මොකක්ද error එක කියලා. එහෙම නැත්නම් අනිවාර්යෙන් ඊට උඩින් page එක තමයි error එක තියෙන්නේ. මෙතනින් උඩින් page. මේ පේලිය නැත්නම් ඒකට සමාන page නැත්නම් උඩින් page. දැන් මම කියන්නම් මෙතන අවුල මොකක්ද කියලා. මෙතන තියෙන්නේ දැන් ඔක්කොම හරි ඩබල් quotations ඇතුලේ ලියලා තියෙන්නේ. ඒ වුණාට අපි මෙතන මෙන්න මේ semicolon එක දාලා නැහැ. මෙන්න මේ brackets දෙකයි මම ඕකට කිව්වා අනිවාර්යෙන් ඩබල් quotations තියෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ semicolon එකකුත් මෙතෙන්ට තියෙන්න ඕන. program එක අනිවාර්යෙන් successful වෙන්න. මෙතන ඩබල් quotations එක brackets වහලා semicolon එක නැත්තම් අනිවාර්යෙන් වැරදි. semicolon එක තියෙන්න ඕන program එකක් මෙතන printf එක end කරන්න. ඒ statement එක end කරන්න. දැන් අපි build and run කරලා බලමු. ඔයාලට this is my first program. අපි මෙතන type කරපු එක ඒ විදිහට මෙතන පේනවා. ඔයගොල්ලෝ ඒ විදිහට ඕන දෙයක් අපි print කරලා බලමු. අපි තව එකක් print කරලා බලමු. උදාහරණයක් විදිහට printf double quotations දැම්මා. It's so cool. හරි. ඊළඟට මෙතන අපි semicolon mark එක දැම්මා. අපි බලමු මේක කොහොමද print වෙන්නේ කියලා build and run කරලා. හරි. This is my first program. Then this is my first program කියන එක එහෙම print වෙලා තියෙනවා. It's so cool. ඒකත් එතනම print වෙලා තියෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ඇති. දැන් මේක ඇයි මම මේක rows දෙකකට ඊළඟ row එකේ ලිව්වේ it's so cool කියන එක එනකොට මේකේ පෙන්නන්නේ එකම row එකේ නේද කියලා. ඔව්. අන්න එතෙන්ද තමයි අපිට වැදගත් වෙන්නේ new කියන function එක. ඒ කියන්නේ අපිට new line එකට යන්න ඕන. අපි ඒක භාවිතා කරන්නේ මෙන්න මේ double quotations ඇතුළෙම තමයි ඇතුළෙම backward slash එකත් එක්ක එන්නකොට backward slash එකත් එක්ක end letter එකෙන් කියන්නේ new line එකට යනවා කියන එක. ඒ කියන්නේ මේක මෙතනින් ඉවරයි. ඊළඟට මේකට යනකොට new line එකට ගිහලා තමයි මේක print වෙන්නේ. හරි. අපි දැන් බලමු build and run කරලා ඒ විදිහට වෙනවද කියලා. ඔයගොල්ලෝ දැක්කනේ. ඉස්සෙල්ලා තිබ්බේ this is my first program. එතනම ලියලා තිබ්බ it's so cool කියලා එක කොටේ. පේන්නේ නැහනේ. අපි ඊට පස්සේ මෙතන backward slash එකත් එක්ක මෙන්න මේ එන්නකොට දැම්මා. එතකොට it's so cool කියන ඊළඟ line එක print වුණා. ඔයාලට මේ විදිහට ඕන දෙයක් print කරලා බලන්න පුළුවන්. තව එකක් print කරලා ආයි අපි මෙතෙන්ට new line එකක් දාලා ඊළඟ එක print කරන්න පුළුවන්. එතකොට එහෙම යනවා. හරි. ඕකේ ඔය විදිහටම අපිට කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝට අපි හිතමු දැන් දුන්න කියලා මොකක් හරි table එකක් හදන්න වගේ දෙයකට දුන්න කියමු. table එක හදන්න උන උඩ rows තියෙන්න ඕන name එක
ඒ වගේම ඇඩ්‍රස් එක ඊට පස්සේ ස්කූල් එක මෙහෙම print කරන්න පුළුවන්. මෙතන අපි semicolon දාලා මේක print කරලා බලමු. හරිනේ. හවනේ. අපිට ඕන නම් මේක new line එකට දාලා වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. විතරෙන් new line එකක් දාන්න. ඔයාලා දැක්කනේ. මේ විදිහට ආවා. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. දැන් මම මෙතන ස්පේස් දෙකක් විතර තියලා තිනවා. ඒ වුණාට මෙතන එක ස්පේස් එකයි තියන්න මතක් වුණා. දැන් ඕක හරි කරදරයිනේ. දැන් මේ වගේ මොකක් හරි ඩිසයින් එකක් ඔය කරන්න දුන්නොත් දැන් තරු වලින් ඩිසයින් එකක් ඔය කරන්න දුන්නොත් ඒක හරි අමාරුයි. මෙතන කොච්චර ස්පේස් තිබ්බද කියලා මට මේ හරියට විතර යනවා මතක නැහැ. මොකද අපි මේ වගේ කෝඩ් නෙමෙයි ලොකු කෝඩ් නෙලියන්නේ ඉස්සරහට යනකොට. ඒකෙන් හින්දා අපි ඒකට භාවිතා කරනවා මෙන්න මේ new වගේම තව ෆන්ක්ෂන් එකක්. ඒකට කියනවා tab ෆන්ක්ෂන් එක කියලා. ඒක අපි භාවිතා කරන්නේ මෙහෙමයි. අපි මුලින් name කියලා ලියුවා. ඊළඟට එතනම backward slash එක 100 අකුරු ලියනවා. එතකොට කියන්නේ tab එකක් ස්පේස් එකක් කියන එක. fixed space එකක් ඒක. ඊට පස්සේ අපි address කියලා දෙමු. ඊළඟට ආයෙ එතනින් අපිට backward slash t ගන්න පුළුවන්. ඊළඟට school. ඊළඟට new line එක. මෙතන කියන new line එක මේ backward slash t කියන tab එකක් කියන එක. මේක build and run කරලා බලමු. ඔයගොල්ලෝ දැක්කනේ. මෙතන space එකයි මෙතන තියෙන්නේ. එකම space එක. මේ tab කියන දේ මට කියන්න ඕනේ මෙන්න මේ tab t අකුරෙන් කියන්නේ fixed space එකක් කියන එක. අනිවාර්යෙන් t අකුර ගහලා ඊට පස්සේ ගාන එක අනිවාර්යෙන් ඒ නියමිත ස්පේස් එකකට තියෙන්නේ. මේක ස්පේස් එකකින් අපිට ස්පේස් කරලා ගන්න බෑ. මේක වැදගත් වෙන්නේ හුඟක් ඔය ටේබල්ස් ලියනකොට ඒ වගේ ඩිසයින්ස් කරනකොට තමයි හුඟක් මේ t එක වැදගත් වෙන්නේ. මේ වගේ මේ backward slash t backward slash n තමයි අපිට හුඟක් ප්‍රයෝජනවත් වෙන්නේ new line එකට යන එක සහ tab එක. ඒ වගේම තව තියෙන audible sound එකක් දෙන එකක්. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි print කරොත් මෙතන IT hub කියලා ඔයගොල්ලෝට ඒක printer එක මොකක් හරි ටිංග මොකක් හරි signal එකක් දෙන්න ඕන නම් අපිට backward slash එකේ ඒ යොදන්න පුළුවන්. ඒ කියන්නේ audible sound කියන එක. මේක ඇත්තටම sound එකක් ඇහෙනවා අපේ machine එකේ සද්දයක් එනවා මේක run වෙද්දී program එක. Windows වලින් default sound එක තමයි ඇහෙන්නේ ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති. මම මොන තාපාරක් කරන්න. එකනේ අපි මේ ලියපෙක ඒ අකුර දැම්මේ. ඒ කියන්නේ audible sound එකක් එක තමයි එන්නේ. මොන මෙතන ඒ දාන්න පුළුවන් backward slash n දාන්න පුළුවන් ඕන දෙයක් දාලා ලියන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ ටියුටෝරියල් ලෙසන් එකෙන් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ මෙතන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න කොහොමද මේ new line එකට ගිහිල්ලා තව දෙකක් print කරන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට new line එක ඊළඟට ආයි tab එකක් කොහොමද open කරන්නේ. tab එකේ space එක ගන්න කොහොමද backward slash t ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට bye.